ගයිස් ඔයා බෙල්ට් එකක් දානකොට නැත්තම් බෙල්ට් එකක් අදිනකොට කවදාවත් ඔයාගේ බෙල්ට් එක හරිද මුළු ඇඟ වටේම වට දෙකක් විතර එතන විදිහට දිග බෙල්ට් කවදාවත් දාන්න එපා ගන්නත් එපා. හරිද? බෙල්ට් එකක් ගන්නකොට ඒ ගන්න තැනින් ඔයාට ඕන ප්‍රමාණය කපලා හදා ගන්න පුළුවන්. හරිද? දැන් මෙන්න මේ බෙල්ට් එක බලන්න. හරිද? මම දාන බෙල්ට් එක කළු පාට දැන් මෙහෙම දානවා. හරි? ට්‍රවුස් එකට. ඊට පස්සේ මේ ගාංචුවක් තියෙනවානේ. හරිද? ගාංචු දෙකක් තියෙනවා. එක ගාංචුවක් ඔයා ගලවලා අතේ තියාගන්න. තියාගෙන පළවෙනි මෙන්න මේක මෙතනින් දැම්මට පස්සේ මම හිතන්නේ මේකට ඩාට් හරි මොකක් හරි එහෙම කියන්නේ. මේක දැම්මට පස්සේ ඊට පස්සේ ගාංචුව දාන්න. දාලා රයිටෝ මෙහෙම සම්පූර්ණයෙන්ම ගේනවා බෙල්ට් එක. හරිද? ඔන්න ගේනවා. රයිට්? ගෙනල්ලා හරි දැන් හොඳට ෆිට කරලා අපි බෙල්ට් එක දැම්මා. රයිට්? ඔන්න බෙල්ට් එක දැම්මා. දැම්මට පස්සේ හරි දැන් මේ කොටස අපි පුරුදු විදියට මෙහෙම දාලා අපි අර අතේ තියාගෙන දාපු මේ ගාංචුව තියෙනවා. හරි? ඒක ඇතුලේ මේක දාන්න ඕනේ. එතකොට මෙහෙ එළියට එන්නේ නැහැ බෙල්ට් එක නමන්න ඕනේ නැහැ. ඔයා බෙල්ට් එක ගන්නකොට අනිවාර්යයෙන්ම ඔයා බෙල්ට් එක කපලා හදව ගන්නකොට අනිවාර්යයෙන් මේ ගාංචුවයි අතරේ ඉවර වෙන්න ඕනේ ඔයාගේ බෙල්ට් එක. රයිටෝ මේ තියෙන්නේ මේ ලෙවල් එකේ ඉවර වෙන. සමහරු මන් දැකලා තියෙනවා බෙල්ට් එක මෙහෙම ගිහිල්ලා මෙහෙම පිටිපස්සේ මෙන්න මෙතනට එනකල් තියෙනවා. පට්ට ගොඩේ. හරිද? කිසිම ෆැෂන් ගැන බේසික් නොලෙජ් එකක්වත් ෆැෂන් නෙවෙයි. බෙල්ට් එකක් දාන විදිය ගැන බේසික් නොලෙජ් එකක්වත් ඒ කට්ටියට නැහැ. ඒ හින්දා අමතක නොකර බෙල්ට් එකක් ගන්නකොටම ඔයාට ඕන ප්‍රමාණයට කප්ප ගන්න බෙල්ට් එක දානකොට අනිවාර්යයෙන්ම මේ හරියෙන් ඔයාගේ බෙල්ට් එක ඉවර වෙන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ඇඟ වටේම බෙල්ට් එක දෙපාරක් විතර ඔතාගෙන කවදාවත් පාරේ යන්නත් එපා.